සුබ උදෑසනක් හැමෝම අද මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අද මම මේක ඔයාලට කියලා දෙන්නේ ඉසඩ්කෝ එක වැඩි විෂයන්. මේක 2024 ඇනලයිස් එකකුත් එක්ක තමයි යන්නේ. ඒක නිසා ඉවර වෙනකම් බලන්න. මගෙන් ස්කිප් කරන්න නැතුව බලලා අවසානට ඔයාලට තීරණය කරන්න පුළුවන් මොනවද කලා විෂය ධාරාවේ ඉසඩ් එක වැඩි විෂයන් මොනවද කියලා. එහෙනම් අපි බලමු. ඔබ දවසක් හැමෝටම අද අපි බලමු කලා විෂය ධාරාවේ ඉසඩ්කෝ එක වැඩි විෂයන් මොනවද කියලා. මම මෙතන විෂයන් කීපයක් දාලා තියෙනවා. පොලිටිකල් සයන්ස්, ජියෝග්‍රෆි, ඉකෝන්, ලොජික්, හිස්ටරි, ආර්ට්, සිංහල, ෆ්‍රෙන්ච්, ජර්මන්, චයිනීස්, ජපනීස්, කොරියන්, IT, මීඩියා, හෝම් සයන්ස්, ලිටරචර්, මීඩියා, හෝම් සයන්ස් කියන විෂයන් ටික. අපි බලමු මේ විෂයන් වලින් ඉසඩ්කෝ එක වැඩි විෂයන් මොනවද කියලා. මේවා ගොඩක් අය තෝරගන්න විෂයන්නේ. ඒතකොට මම මේ දාලා තියෙන 2024 මේ විෂයන් වලට අදාළව ළමයි කරපු විෂයන් සහ ABC SF ප්‍රමාණය. එතකොට මුලින්ම ගත්තාම තියෙන ඉකෝන් කරලා තියෙනවා 57165ක්. ඒකෙන් අරන් තියෙන 6603ක් විතර. ඒ කියන්නේ 11.5ක වගේ පොඩි ප්‍රමාණයක් තමයි අරන් තියෙන්නේ. ඊට පස්සේ B අරන් තියෙනවා 8126ක්. ඒ කියන්නේ 14ක්. C අරන් තියෙනවා 14238ක්. C ප්‍රමාණය ගොඩක් වැඩි. එතකොට 124ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 4න් එකක වගේ ප්‍රමාණයකට C තියෙනවා. S තියෙනවා 14912කට. ඒ කියන්නේ 126ක්. සාමාන්‍යයෙන් ගත්තොත් ඉකෝන් වල බහුතරයක් දෙනවා. ඒ කියන්නේ අඩුම 70ක් විතර පාස් වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒ වගේම ඊළඟට අපි ගත්තොත් ඊළඟට තියෙන්නේ ජියෝග්‍රෆි විෂය. ජියෝග්‍රෆි විෂය සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ 45889ක් විතරයි. 2024ට මේ ප්‍රමාණය තමයි කරලා තියෙන්නේ. එතකොට ඒකෙන් ප්‍රතිශතයක් අරන් තියෙන්නේ 9ක් විතරයි. ඉකෝන් වල අරගෙන තිබ්බට 114ක්. ජියෝග්‍රෆි වල අරගෙන තියෙන්නේ 9ක් විතරයි. එතකොට ඒ ප්‍රමාණය තමයි 4410ක් අරගෙන තියෙනවා. එතකොට B අරගෙන තියෙන්නේ 6452යි. ඒ කියන්නේ 114ක ප්‍රමාණයක්. C තියෙනවා 11619ක්. ඒ කියන්නේ 125ක්. 4න් එකක ප්‍රමාණයක් පාස් වෙලා තියෙනවා C පාස් එකකින්. S අරන් තියෙන්නේ ඉකෝන් වලට වඩා ගොඩක් අඩුයි. 12643ක් තමයි තියෙන්නේ. අරගෙන S පාස් එක. ඒ වගේම ඊළඟට පොලිටිකල් සයන්ස් ගත්තොත් පොලිටිකල් සයන්ස් කරලා තියෙනවා සම්පූර්ණ ළමයි ගාන 33842ක්. ඒකෙන් අරගෙන තියෙන්නේ 3414. ඒ කියන්නේ 10ක්. පොලිටිකල් වල ටිකක් වැඩි ජියෝග්‍රෆි වලට වඩා. ඊට පස්සේ තියෙනවා B ප්‍රතිශතය ගත්තොත් 3823ක්. ඒ කියන්නේ 111ක ප්‍රමාණයකට B තියෙනවා. ඒ වගේම C ගත්තොත් තියෙනවා 7186ක ප්‍රමාණයකට. එතකොට මේ කියන්නේ 121ක්. එතකොට මේ විදිහට බලාගෙන කියපුවම ඔයාලට මේ වගුවේ පේනවා කොච්චර ප්‍රමාණයක් ලියලා තියෙනවද, ඒ ප්‍රමාණය කොච්චර ප්‍රමාණයක් ඒ විෂය පාස් වෙලා තියෙනවද කියලා. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් මේ විෂයන් වල ඉසඩ්කෝ එක වැඩි. ඒ කියන්නේ ප්‍රතිශතයක් විදිහට වැඩි. දැන් මම මේ කිව්ව ඉකෝන්, ජියෝග්‍රෆි, පොලිටිකල් කියන විෂයන් තුන ගත්තාම මේ තුනෙන් ගොඩක්ම වැඩි ඉසඩ් එකක් ජියෝග්‍රෆි වල අපිට බලා ගන්න පුළුවන්. මොකද ප්‍රමාණය බොහොම අඩුයි. කරනවත් අඩුයි. හරිද? කරනවා ඉකෝන් වලට වඩා අඩුයි. පොලිටිකල් වලට වඩා වැඩි. හැබැයි ප්‍රතිශතය අඩුයි. 11.5ක් ගන්නකොට ඉකෝන් වල, පොලිටිකල් වල 10ක් ගන්නකොට ජියෝග්‍රෆි වල පාස් එක තියෙන්නේ 9යි. හරිද? මම 100ට percentage එක දාලා නැහැ. ඒ වුණාට ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට ආයෙ ගත්තාම අපිට මම ඔක්කොම ගැන කියන්නේ මෙතන මම ආර්ට් ගැන කතා කරනවා. ආර්ට් ගත්තොත් 4000 ගාණක් තමයි කරන්නේ.
එතකොට ඒකෙන් 387 එකකට තමයි තියෙන්නේ A. ඒ කියන්නේ සම්පූර්ණ 107යි ඊට පාස් වෙන්නේ. ඒ වගේම ආයි තියෙනවා ජපනීසුත් එහෙමයි 4000 ගණක් කරන්නේ 107යි පාස් වෙන්නේ. ඒ එකක් තියෙන්නේ. ඒ වගේම ඉංග්‍රීසි ලිටරචර් ඉසෙඩ් එක ආර්ට් වල වැඩිම විෂයක්. ඒ වගේම පාස් වෙන්නේ බොහොම අඩුවෙන් තමයි 1518ක් ගිය අවුරුද්දට කරලා තියෙන්නේ A level වලට. එතකොට ඒකෙන් පාස් වෙලා තියෙන්නේ 12 දෙනයි. හරිද? ඒ අරන් තියෙන 12යි. ඒ කියන්නේ 100.7යි. දැන් මේ ඇනලයිස් එක හොඳට බලන්න මේකෙන් පස්සේ අපි තේන්නේ කරමු මොනවද ඉසෙඩ් එක වැඩි විෂයන් කියලා. දැන් මම ඔය දාලා තියෙන ඉසෙඩ් එක වැඩි විෂයක්. හරිද? එතකොට 2024 ඇනලයිස් එකට අනුව තමයි මම ඔව දාලා තියෙන්නේ. එතකොට ඒ දාලා තියෙන එක ගත්තාම අපිට කියන්න පුළුවන් ඇත්තටම දැන් ඉකෝන් කරනවා ගොඩක් අය ඉසෙඩ් එක වැඩි කියලා. ඉසෙඩ් එක අඩුයි මොකද ස්ට්‍රීම් දෙක ළමයි කරන නිසා ඉසෙඩ් එක අඩුයි ඉකෝන් වල. මෙතකොට දැන් මෙතන මේ තියෙන ඇනලයිස් එක අනුව ඇත්තටම කිව්වොත් ඉංග්‍රීසි ලිටරචර් කරන ප්‍රමාණය අඩුයි. හරිද? ඒකේ ඒ ගන්න ප්‍රමාණයත් අඩුයි. 100.7ක ප්‍රමාණයකට තමයි ඒ තියෙන්නේ. ඒ වගේම S ගන්නෙත් බොහොම අඩු ප්‍රතිශතයක්. ඒතකොට අපිට කියන්න පුළුවන් ආර්ට් වල ඉංග්‍රීසි ලිටරචර් වල ඇත්තටම මේ ඉසෙඩ් එක වැඩි. ඒ වගේම තමයි ජියෝග්‍රැෆි. ජියෝග්‍රැෆි ඉකෝන් ගත්තොත් 11ක් 11ක් A පොලිටිකල් වල 10ක් A. හැබැයි ජියෝග්‍රැෆි වල 9කට විතරයි A එකක් එන්නේ. හරිද? ඒකත් එක්ක ගත්තම ජියෝග්‍රැෆි වල ඉසෙඩ් එක වැඩි ඒ තුනෙන්ම. එතකොට මීඩියා වල ඉසෙඩ් කෝ එක ගත්තොත් ඇත්තටම අපිට කියන්න පුළුවන් ඉසෙඩ් එක මීඩියා වල වැඩි. හරිද? බහුතරයක් කරාට ඒ තියෙන 2545කට විතරයි. ඒ කියන්නේ 100කට විතර තමයි ඒ තියෙන්නේ. එතකොට මීඩියා කියන විෂයත් හොඳයි. හරිද? ඔයාලට දැන් අලුතෙන් A level කරන 2028 අයට සබ්ජෙක්ට් තෝරගන්නකොට මම මේ කියන විෂයන් තෝරගන්න එපා. අනිවාර්යෙන්ම ඉකෝන් කියන විෂය පොඩ්ඩක් බලලා තෝරගන්න. ඒක ඉසෙඩ් එක අඩුයි. සිංහල අනිවාර්යෙන් ඉසෙඩ් එක අඩුයි. හිස්ටරි වල ඉසෙඩ් එක අඩුයි. මේ විෂයන් වල ඉසෙඩ් එක අඩුයි. මම මේ කියන විෂයන් ටික තෝරලා ගන්න ඉසෙඩ් එක වැඩි. බලන්න ඔයාලා ඇනලයිස් එකත් එක්ක ජියෝග්‍රැෆි වල ඉසෙඩ් එක වැඩි. හරිද? එතකොට පොලිටිකල් වල සාමාන්‍යයෙන් මධ්‍යස්ථ ප්‍රමාණය ඉසෙඩ් එකක් තියෙනවා. චිත්‍රවල ඉසෙඩ් එක වැඩි. මම මේ ආර්ට් කියලා තියෙන චිත්‍රවල එතකොට ලැන්ග්වේජ් වල ගත්තොත් ඉසෙඩ් එක වැඩි. උගන්වන්න ගුරුවරු අඩුයි. මොකද ගොඩක් ගුරුවරු පැය දෙකක් ක්ලාස් කරනකොට කරන්නේ ස්කෝලර්ලා එන ගුරුවරු ඉන්නේ. ඒතර ක්ලාස් තෝරගන්න බලාගෙන මොකද මගින් ගොඩක් විෂයන් මාරු කරනවනේ. ලැන්ග්වේජ් කරන්න පටන් අරන්. ඒක නිසා විෂයන් තෝරගන්නකොට බලලා තෝරගන්න. මේ ලැන්ග්වේජ් වලින් ගත්තොත් ජර්මන් භාෂාවේ තියෙන වාසියක් තමයි ඔයාලට අනිත් මොන ලැන්ග්වේජ් එකේ රචනාවක් ලියන්න ආවා ජර්මන් පේපර් එකේ රචනාවක් ලියන්න එන්නේ නැහැ. පිච්ච් ඩිස්ක්‍රිප්ෂන් එකක් තමයි තියෙන්නේ. එතකොට ඒ ලැන්ග්වේජ් එක කරන කෙනෙක් පොඩි වාසියක් විදිහට ඒක තමයි තියෙන්නේ. එතකොට හොඳ ගුරුවරු හොයාගන්න. ඔයාලට ගුරුවරු කවුද කියලා දැනගන්න ඕන නම් මැසේජ් එකට දාන්න. මැසේජ් එකක් දාන්න මම කියන්නම්. එතකොට ජියෝග්‍රැෆි මීඩියා ඒ වගේ විෂයන් වලට IT විෂයන් වලට ඔයාලට හොඳ ගුරුවරු කවුද කියලා මම කියන්නම්. මම මේ විෂයන් වලින් ගොඩක් සමහරක් ඒවා තේරියා. ඒ කියන්නේ මට අමාරු හින්දා. නමුත් හොඳ විෂයන් විදිහට ඒ ගුරුවරු කවුද හොඳ කියලා මම ඔයාලට කියන්නම්. ඒ වගේම දැන් ඉසෙඩ් එක වැඩි ජියෝග්‍රැෆි ඔයාලා මේක ලියා ගන්න කොලේක ජියෝග්‍රැෆි වල වැඩි, චිත්‍ර වල වැඩි, ලැන්ග්වේජ් වල වැඩි. ඒ කියන්නේ ජර්මන් වලට කරන එක වාසි. මොකද රචනාවක් ලියන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ IT වල වැඩි, මීඩියා වල වැඩි, ආර්ට් වලින් අනිවාර්යෙන් මතක තියාගන්න. හෝම් සයන්ස් වල වැඩි. ඒ වගේම ඇග්‍රි. හරිද? ඇග්‍රි වලත් වැඩි. ඔය කියන විෂයන් වල ඉසෙඩ් එක වැඩි. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනකන් ඔයාලා බලුවට ස්තුතියි. ඔයාලට තව මේ වගේ දේවල් දැනගන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න.